My dear elegant ladies, welcome to my YouTube channel, Ashi's Lucky Glam. සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයාලට රැජිනක් වගේ ජීවත් වෙන්න අවශ්‍ය නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. අද මං කතා කරන්න හදන්නේ ඔයාගේ ජීවිතය උසස් කරලා ඔයාගේ ජීවිතය සුබවාදීව නිරූපණය කරන්න අවශ්‍යම එලිගන්ස් කියන සංකල්පය ගැන. ගොඩක් අය එලිගන්ස් කියන වචනේ අහලා ඇති. එලිගන්ස් කියන්නේ ලස්සනද? නැත්නම් පෝසත්කමද? එහෙමත් නැත්නම් මේ වගේ ඇඟ පේන්න අඳින එකටද? සමහර අය හිතනවා අපි දකින නළු නිලියෝ මාරම ලස්සනයි මාරම එලිගන්ට් කියලා. ඔව් එයාලා හරිම ලස්සනයි හැන්සම්. හැබැයි ඒ එලිගන්ස් නන් නෙමෙයි. මිනිස්සුන්ගේ හැසිරීමෙන් ක්‍රියාවෙන් අපිට wow he is so elegant කියලා කියන්න බැරි ගොඩක් ලස්සන කඩවසම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ලස්සන අය හැමෝම එලිගන්ට් කියලා කියන්න නම් බෑ. එලිගන්ස් කියන්නේ ලස්සන කියන වචනෙන් ඔබට ගියපු ගැඹුරු සංකල්පයක්. ලස්සනට වඩා වැඩි දෙයක්. It's more than just beauty. It's a mindset. ගොඩක් අය කියනවා එලිගන්ස් කියන්නේ සාර්ථකත්වයක් අසාර්ථකත්වයක් තීරණය කරන ගුණාංගයක් කියලා. එහෙමත් නැත්නම් ක්වොලිටි එකක් කියලා. මම ඉස්සරහට ගේන වීඩියෝස් වලින් ඔයාලට මේ ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. මම ඒ හින්දා දැනට එලිගන්ස් කියන සංකල්පය සාර්ථකත්වයට අසාර්ථකත්වයට බලපාන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කියන්නේ නැහැ. සමහර අය හිතනවා මේ එලිගන්ස් කියන සංකල්පය ස්ටයිල්, බියුටි, ෆැෂන් කියන සංකල්පත් එක්ක එකතුයි කියලා. එකතුවක් තියෙනවා. හැබැයි එලිගන්ස් කියන දේ ෆැෂන්, ස්ටයිල්, බියුටි කියන දේවල් වලට වඩා ගැඹුරු සංකල්පයක්. එලිගන්ස් කියන්නේ ආචාරශීලී, සංස්කෘතික, ගෞරවාන්විත, චාම්, සරල, ශිෂ්ට කියන ගුණාංග සියල්ලේම එකතුවක්. My dear elegant ladies, ඔයාලා දන්නවද මේ එලිගන්ස් කියන වචනේ හැදිලා තියෙන්නේ එලිගියර් කියන ලතින් වචනෙන් කියලා. එලිගියර් කියලා කියන්නේ choice කියන එක. එහෙමත් නැත්නම් තෝරා ගැනීම කියන එක. යම්කිසි පුද්ගලයෙක්ට Tamanට වඩාත්ම ගැළපෙන දේ තෝරගන්න හැකියාවක් තියෙනවා නම් ඒ කෙනා එලිගන්ට් කියලා අපිට කියන්න පුළුවන්. කෙනෙක් Tamanගේ ජීවිතේ ජීවත් කරන ආකාරය එලිගන්ස් කියලා කියන්න පුළුවන්. අවසාන වශයෙන් මම කියන්න කැමති එලිගන්ස් කියන්නේ දර්ශනයක්. Taman තමාව ජීවත් කරන රටාව ගැන දර්ශනයක්. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට එලිගන්ස් කියන්නේ මොකක්ද කියලා යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති. අපි දිගටම මේ ගැන කතා කරමු. ඔයාලා රැජිනක් වෙන්න යන මේ ගමනේ මගෙන් වෙන්න ඕන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරලා තව කෙනෙක්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනටම එන්නම්. Until then, my dear elegant ladies, radiate beauty, embrace elegance and live with blessings.